කොහොනේ මේ සුදු නෝන තාත් නෑ. කොහේ ගිහිල්ලාද මන්දා? මම කීයෙන් නන්ද අප්පා මෙතන ඉන්නේ. මෙයා නම් කොච්චර කිව්වත් හරියන්නේ නෑ. වෙලාවට වැඩ කරන්නෙම නෑනේ. මං කියනවා අහන්නෙත් නෑ. අනේ මන්දා මට තේරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මෙයාට වෙන ප්‍රේම සම්බන්ධතාවයක් තියෙද කියලා. ඔන්න ඔහේ කමක් නෑ. එහෙනම් මං ආදරෙන් සමු දෙනවා. මොකද මම කැමති මට පෙම් කරන කෙනෙක්ට. ඒ කෙල්ල තව කට්ටියට පෙම් කරනවා. එයාට ඉතින් ඒක කරගන්න ඉඩ දීලා මං මගේ හැරලා යනවා. අර එන්න නෝනා. අහන්න ඕනේ මොකද පරක්කුනේ කියලා. සුදු නෝනා මොකෝ ඔයා පරක්කුනේ යන්නේ? මං ඔයා එනකම් මග බලගෙන හිටියා. ඔයා ඇයි මෙච්චර පරක්කු? අනේ සමා වෙන්න හිතයියේ. මට ටිකක් වෙලා ගියා. මම අද ක්ලාස් එක ඇරලා එනකොට සෑහෙන්න වෙලා ගියානේ. අපේ සර් අද සිලබස් කවර් කරලා කරන්නයි ඕනේ කියලා ගොඩ වෙලාවක් පන්ති අරගෙන ක්ලාස් කරානේ. ඒක නිසා පොඩ්ඩක් වෙලා ගියා. හොඳේ සමානේ හිච්චයියා. හිච්චයියා දැන් ඔයා මට මොකද මෙතනට එන්න කියලා කිව්වේ? මොකෝ කොහෙවත් යන්නද? අද නම් ඕ මට අයිස්ක්‍රීම් අරන් ඕනේ. හොඳේ හරි සුදු නෝනා. කොහෙවත් යන්න නෙමෙයි මං ඔයාට කතා කරේ. සුදු නෝනා මොකෝ ඔයා මේ දවස්වල මගේ පොල් කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? මැසේජ් දාපුවාම ඔයා මට රිප්ලයි එකක් දෙන්නේ. වෙලාවට ඔයා ඔන්ලයින් ඉන්නකොට මම මැසේජ් එකක් දානවා. ඒ වුණාට ඔයා පැය භාගයක් විතර එක දිගට ඔන්ලයින් ඉන්නවා. ඒ පැය භාගය ඇතුළත මගේ මැසේජ් එක රිප්ලයි කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඔයා මොනව කරනවද කියලා ඔන්ලයින් ඇවිල්ලා. අනේ සමා වෙන්න සුදු නෝනා. ඔයා කරන මට කියන්න. ඔයාගේ පෞද්ගලික දේවල් නෝනේ නෑ. මං කිව්වේ ඔයා මට කියන්න ඕන දේවල් ටික මට කියන්න. අනේ නෑනේ මං මෙහි ඔන්ලයින් ඇවිල්ලා ඔයාට රිප්ලයි නොකර ඉන්නේ. මට සමහරක් වෙලාවට ඩේටා ඔන් එකේ තියෙනකොට නිද යනවානේ. මට මේ දවස්වල රස්නිලා හරියට නිින්ද යන්නේ නෑට. ඉතින් පහවදාට ෆෝන් එක බදින් නිදත් එනවා. එහෙම වෙනවනේ. මං ස්ක්‍රීන් එක ඔන් වෙන්න දාලා තියන්නේ විනාඩි 6කටනේ. ඉතින් විනාඩි 3කින් පස්සේ තමයි ඒක ඕෆ් වෙන්නේ. එතකන් ඉතින් අර මම ඔන්ලයින් ඉන්නවා වගේ පේනවා ඉතින් ඔයාට. අනේ සමා වෙන්න හිච්චයියා. මං ඔයාට හැමදාම ආදරේ. ආදරේ නම් ඇයි සුදු නෝනා එහෙම කරන්නේ? මං ඔයාට දාන මැසේජ් වලට ඔයා ගාවට රිප්ලයි කරන්නේ නෑනේ. දැන් එතකොට හිච්චයියා මට කියන්නේ කොල්ලෙක් ඉන්නවා කියලාද? මට ඒක කියන්නකො. මට තේරෙන විදිහට ඔයාට කියන්නේ එහෙම. ඔයා නිතර අහන්නේ ඒකමනේ. ඉතින් මට තේරෙන විදිහට ඔයා මට කියන්න මට කොල්ලෙක් ඉන්නවා කියලා. මට තේරෙන විදිහට සුදු නෝනා මං ඔයාට කතා කරන්නේ. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්. සමහර විට ඔයා මං ගැන ගාණක් නැති වෙන්නත් පුළුවන්. කමක් නෑ. ඒක මට කියන්න සුදු නෝනා. මම කියන්නේ ඔයාට කොල්ලෙක් ඉන්නවා නම් ඒක කමන්නේ මට කියන්න. මං අදරෙන් සමුදීලා යන්න. මම මේ වේ තියාගෙන ඔයාට ගහන්න බනින්නවත් කොල්ලට කරදර කරන්නවත් යන්නේ නෑ. මම හිත හොඳයි කියලා දන්නවනේ සුදු නෝනා. හිත හොඳ? තෝගේ හිත හොඳ මං දන්නවා. එහෙමයි කියලා මම හිඟන එකෙක් සෙට් වෙලා ඉන්න බෑ. මෙච්චර කාලයක් මම තොටක් හිටියේ හිච්චා. මට මේ ඊටවත් වැඩ තියෙනවා. හරි. මම කැමති සල්ලි හොයන හම් කරන කොල්ලෙක්ට. තමුසෙත් එක්ක යාළු වෙලා කසාර ඉඳලා මට ලුණුයි බතුයි කන්න කියලා කියන්නේ. මේ ලුණුයි බතුයි කාලේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි. හොඳට මස් මාළු කාලා හොඳට වාහනයක ගිහිල්ලා හොඳට දැක නිදියලා හොඳට ගෙයක් තියෙන දැනකම ජීවත් වෙන්න ඕනේ. මේ උඹලා වගේ මේ දුක් විඳින්න ඕනේ නෙමෙයි මම මේ. එහෙම මේ මං අතේ පල්ලෙහාට මේ එහෙම මේ මට මේ උඹත් එක්ක යාළු වෙලා ඉන්න බැරිච්ච හරිද? ඒකයි මම වෙන කොල්ලේ සෙට් කරගත්තා. ආය කතා නෑ නෝ මැසේජ් නෑ. මම මේ ඩේටා ඔන් එකේ තිබිලා නින්ද ගියෙත් නෑ. මම ඩේටා ඔන් එකේ තියන්නේ කොල්ලත් එක්ක මැසේජ් නෑ. හරි මට පට්ට සල්ලි දින කොල්ලේ සෙට් වෙන්නේ. මං එහෙනම් යන්නම් බුදු සරණ හිතయ్యා. ගිහිල්ලා එන්නම් මට කොල්ලෙක් ඉන්නවා. හරි මගේ පස්සෙන් එන්න එපා. මට කෝල් කරන්න එපා. මං ඔයා වස්සගුණුත් පවා බ්ලොක් කරලා දානවා. හොඳේ? ආනේ සුදු නෝනා. ඔයාට කොල්ලෙක් ඉන්නවද? ඒකනේ මම කිව්වේ ඔයාට අනිවාර්යෙන් අනියම් පෙමක් තියෙනවා කියලා. ඉතින් ඕක කලින් මට කියන්න තිබුණානේ. ඔයා මට කලින් තිබ්බනම් මම මේ කලින් ආස්ති කර ඔයාව හම්බෙන්නේ නෑනේ. මං එහෙනම් ඒ කාලේ වියදල් කළා අපේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් යක් හිතලා මං මේ විදිහට වැඩ කරලා ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරනවා. එයා ඉතින් මට ඒ ගැන කිව්වේ නෑනේ. සුනෝනා ඔයා සෑහෙන්න පරිස්සමෙන් සල්ලි තියෙන කොල්ලොත් එක්ක ඉන්න ඕනේ. හොඳේ? මොකද සල්ලි තියෙන කොල්ලොන්ට සල්ලි ධන බලය සේරමටක තියෙනවා. හොඳේ? ඒක නිසා මේ ලංකාව සෑහෙන්න අපරාධ වලට දැන් දූෂණ අපරාධ වලට වැඩියෙන් පෙළඹිලා තියෙනවා ලංකාවේ මිනිස්සු. ඉතින් සල්ලි තියෙන මිනිස්සුන්ට ධනෙ සහ බලය තියෙනවා. ඒ කිව්වේ ධනෙ කියන්නේ මේ මිනිස්සුන්ට සල්ලි ඕනනම් තියෙනවා. ඒ කියන්නේ බලය. ඒ කියන්නේ මේ නිතිය හා සම්බන්ධ සිරම දේ කට්ටියවල් මේක අඳුරනවා. ඒක නිසා ඒ කට්ටිය ඔයාට කරදරයක් වුණා කරන්න පුළුවන්. ඔයා පොලිසිය ගියාට වැඩක් නෑ. සුදු නෝනා ඔයා සෑහෙන්න පරිස්සම් ඉන්න. මං එහෙනම් යන්නම්.
මම මෙතන නතර වෙන්නේ නැහැ සුදු නෝනා. හරිද? මම මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මං සිරි ව්‍යාපාරයක් ඔළුවේ තියාගෙන ඉන්නේ. මම ඒකට සල්ලි ටිකකුත් වෙන් කරලා තියාගෙන හිටියේ. මං එක ගැන කියන්න තමයි ඔයාට මේ අද කතා කරේ. කමන්නේ. මට ඒක ගැන කියන්න බැරි වුණාට මං දැන් කිව්වනේ. මට ඒ ගැන සුපේ. මං කොහොම හරි දිනු වෙන්න. සුදු නෝනා ඔයා කවදාවත් වැරදි මිනිහෙක් කියන්නේ නැතුව හරි මිනිහත් එක්ක ඉන්න. මං එහෙ ගිහිල්ලා එන්න රත්තරන්. ඵලයන් මගේ දෑහැට නොබී ඵලයන්. උඹ වගේ හිතුවක්කාර කොල් නැති වෙනකමයි හොඳ. අපරාජ් මට මේ පිස්සු වගේ අවුරුදු දෙකමාරක් උඹත් එක්ක පොල් ගානවා වගේ ලව් කරා. අම්මපා මං ඒ අවුරුදු දෙකමාරේ පොල් ගහකට නැගලා පොල් කැඩුවා නම් අද මම කෝඩතියෙක්. මේ කාලා කන්න එක්ක ලව් කරනවට වැඩිය හොඳයි ආර ඉන්න බල්ලෙක් එක්ක සෙල්ලම් කරනවා. අම්මපා මං යනවා යන්න. මට දැන් සුපිරිල්ලෙක් ඉන්න හොඳේ. ඒ කොල්ලට තියෙන්නේ BMW වන්ඩියක්. ඔයාට කියන්න BMW බයික් එකකුත් තියෙනවා. තට්ටු දෙකයි ගෙදර. මට උදු මාසික ආදායම ලක්ෂ 24. ඔව් අම්මපයකෝ ඕන හැටියට කාලා දින්න පුළුවන්. මං එහෙනම් ගිහිල්ලා එන්න සුදු මහත්තයා. හරි සුදු නෝනා. පරිස්සම් කරගන්න දෙයක් කරගන්න. මං ඔයාට හැමදාමත් ආදරේ. ඔයා මාව දාලා ගියාට සුදු නෝනා මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැහැ. මට හැමදාමත් ඔයාව මතයි. මගේ හදේ හැමදාමත් ඉන්නේ ඔයමයි. අනිවාර්යෙන් සුදු නෝනා මං පොසත් වෙලා දිනුන දවසකට ඔයා බලන්න එනවා. ඔයාගේ මිනිස්සයාට කියලා තියෙන මං ඔයාගේ හොඳ යාළුවෙක් කියලා. අනිවාර්යෙන් මං ඔයාලා ගෙදර එනවා. ඔයා ඉන්නට මට පේන්න ඉන්න. අනේ රතන් මං යන්නම් හොඳේ. ඵලයන් බම්මේ දෑහැට නොපි. දැන් කීයෙන් ඉඳන් යනවා කියලා කියන්නේ. මට නම් දැන් මල පැනලා තියෙන්නේ. දෙනතෝගේ කන පැලෙන්න බලාගනි. හරි සුදු නෝනා මම යනම්. මං කොච්චරනම් පෙන් කරාද කියලා දන්නේ මං විතරයි. මං කොච්චරනම් සල්ලි වේදම් කරාද කියලා දන්නේ මං විතරයි. සුදු නෝන වෙනුවෙන් මං මේකේ කරපු නැති දෙයක් නැහැ. මං මගේ අම්මවයි තාත්තවයි ගොඩ දාගෙන මාවත් ගොඩ දාගෙන මේ ජීවිතේ ගොඩ යන්න ඕනේ. මං ඔළුවේ තියාගෙන හිටපු බිස්නස් එක අද ඉඳන් පටන් ගන්න ඕනේ. අම්මා දීපල්ලෙත් තියෙනවා තාත්තා දීපු සල්ලිත් තියෙනවා මගේ සල්ලිත් තියෙනවා. ඒකෙන් මං අද ගේම ගහනවා. ඔව් කියන්න මහත්තයාට වද්ද ඕනේ. මේ මහත්තයා මට ට්‍රැක්ටර් එකක් උනේ. මේ මෙතන තියෙන ට්‍රැක්ටරේ මට දෙන්න. මේ කොහොමද කොට මේ වාරික වශයෙන් ගෙවන්න ගන්න පුළුවන්ද? පුළුවන් මහත්තයා. අපේ පුළුවන් බැරි කමක් නැහැ. මේ මහත්තයාට නම් මෙතන නම් එක ට්‍රැක්ටරේ තියෙන්නේ. මේ මගේ අනිත් සේල් එකේ තියෙන ට්‍රැක්ටර් 25ක් තියෙනවා. මේ වගේ ට්‍රැක්ටර් 25යි. තව වර්ගයේ ට්‍රැක්ටර් 20ක් තියෙනවා. මහත්තයාට ඕන එකක් බලලා ගන්න පුළුවන්. මේ මූලික ගෙවීමක් 6ක් වගේ දාලා ඊටු ටික කන්නට ගෙවන්න පුළුවන්. මේ මහත්තයාට ලොකුකක් දාන්න පුළුවන් නම් කන්නට ගෙවන්න තියෙන ගාන කරලා දෙන්න පුළුවන්. එහෙම අවුලක් නෑ මහත්තයා. ඉතින් මහත්තයා මේ ට්‍රැක්ටර් හොයා බල ඉන්න දෙයක් නෑ. මේ අලුතෙන් ගන්න බඩුනේ. ඉතින් මේක මොන වර්ගය වුණත් අවුරුදු 5ක් එක දිගට අන්න පුළුවන්. ඒක නිසා මේ මෙතන තියෙන ට්‍රැක්ටරේ දෙන්න මං එකවර ලක්ෂ 20ක් ගන්නම්. ඊටු ටික කන්නෙන් කන්නට ගෙවන්නම් කුඹුරු හාලා. හරි මහත්තයා ඕන දෙයක්. මේ මහත්තයා ඒක නෙමෙයි. මේ ලැම්බෝගිනියක් තියෙන විකුණන්නද? අයියෝ නෑ මහත්තයා. ලැම්බෝගිනි නම් අපි සේල් එකට ගේන්නේ නෑ. මොකද ලැම්බෝගිනි ගන්න තරම් මේ ලංකාවේ මිනිසුන්ට වත්තමක් නෑ. ලැම්බෝගිනි ලංකාවේ නැත්තේත් නෑ. තියෙනවා. ඉතින් අර ඕනෑ මිනිස්සු රටින් ගෙන්නලා ගෙන්න ගන්නවා. ඒක නිසා සේල් වල දාලා විකුණන්නේ නෑ. මේ ලැම්බෝගිනිය නම් මගේ මම රටින් තමයි ගෙන්න ගත්තේ. ඒකට කෝටි 15ක් වුණා. මේ ඉතින් මිනිස්සු සල්ලි තියෙන්න බෑ එහෙම ගන්න. මං ඉතින් ලැම්බෝගිනිය පාවිච්චි කරන මගේ දිනුවේ තමයි මේවා ඔක්කොටම සාර්ථකත්වයට මුලන්. මම මහත්තයා මේ පොඩි කාලේ ඉඳන් රට කජු කොල්ලා එහෙම දිච්ච කොල්ලේ. අන්තිමට කෙල්ලත් මාව දාලා ගියා. මම ඒකට උත්සාහයෙන් මේ මගේ දෑත වීරයෙන් මාසේ හම්බ කරපු සල්ලි වලින් මුලින්ම බයිකල් බිස්නස් එක පටන්ගෙන මේක බයික් එක ටීවීල් එක දැන් මගේ ළඟ නැති එකක් නෑ. බයිසිකල් බයික් ටීවීල් වාහන ලෝරි සේරම ටික තියෙනවා. ඔයාට ඕන ගන්න පුළුවන් මහත්තයා. උත්සාහවන්ත කොල්ලෙක්නේ. අද කෝටිපතියෙක් වෙලා ඉන්නේ කියන්නේ රටකජු කරන පුකොල්ලෙක්නේ. අයියෝ මට නම් මාර සතුටුයි. මටත් ඉන්න උඹ වයස වගේ කොල්ලෙක්. ඌ තාමත් හැබැයි කුඹුරටනවා. ඌ තාමත් මං කරපු රස්සාව කරන්නේ. ඒ වගේ බලනකොට උඹට එහා හිතලා කොල්ලෝ මේ වගේ වෙනසක් රා කියන්නේ මේ වගේ ලංකාවේ මේ වගේ තරුණ පරම්පරාවම වෙනසක් කරන්න හිතුවොත් අඩුම 1000ක් වෙනසක් කරන්න හිතනකොට අඩුම 500ක් ගොඩ යනවා. ඉතින් එතකොට අපේ රටත් ගොඩ අපිත් ගොඩ.
ඔව් අංකල්. අපි මෙහෙම දියුණු වෙන්න බලන්නේ අපි විතරක් දියුණු වෙන්න නෙවෙයි රටක් දියුණු කරන්න ඕනේ නිසා. මම දැන් මට ඕන තරම් ඇති වෙනකන් සල්ලි හො කරලා තියෙන්නේ. මට ලෙඩක් හැදුනොත් ඕන රටක ගිහිල්ලා ඕන විදියකට බෙහෙත් ගන්න පුළුවන් විදියට මම සල්ලි හො කරලා තියෙන්නේ. ඒ වුණාට මට තාම මගේ ගෑන් ළමයි හම්බෙන්න දුන්නා මාව දාලා ගියපු. දැන් ඉතින් ඒ කෙල්ල හම්බෙලා වැඩක් නෑ කොල්ලෝ. හරිද? උඹව දාලා ගිහ ඉවරනේ. උඹ අද සාර්ථක වෙලා ඉවරයි. අද උඹේ අම්මයි තාත්තයි කොච්චරනම් සතුටු වෙද්ද? දැන් අපි බලපන් කොල්ලෝ. අපේ කොල්ල තාමත් කුඹුරු කොටනවා මාත් එක්ක. ඒ අතින් බලනකොට උඹලා අම්මයි තාත්තයි දෙවිවරු වගේ මාර විදිහට පින් කරලා දෙනවා උඹ වගේ පුතෙක් ලබන්න. හරි අංකල්. මං අංකල් පුතාවට මගේ සේල් එක මැනේජර් ආව දෙන්නම්. මාසෙට ලක්ෂ 5ක පියක් දෙන්න. පුතාට එහෙනම් එන්න කියන්න මං එයාට පුරුදු කරලා ගන්නම්. අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා පුතා, ගොඩාක් පින් සිද්ධ වෙනවා. මම පුතාට නේ කියන්නම් කොහෙට. එච්චයියා මං ඔයාව හොයාගෙන ආවා. ඔයා සෑහෙන්න දියුණු වෙලා අද ලංකාවේ ලොකු කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලා. ඔයා කොහොමද අනේ මෙච්චරක් කරේ? මම තාමත් තනිකඩ වෙලා. මං ගෙදරට වෙලා. මම දරුවෙක් එක්ක එක්තැන් වෙලා ඉන්නේ. මගේ මිනිස්සයා මාව කසාද බැන්දරස්සේ අවුරුදු 3කින් මාව දාලා ගියා. මට අවුරුද්දක විතර ළමයෙකුත් ඉන්නවා හිච්චා. අනේ මාව කසාද බනින්න. මාව අසරණ වෙන්න දෙන්න එපා. මට මගේ මේ බලා ගන්නවත් දැන් සල්ලි නැතුව ඉන්නේ. දැක්ක නේද සිද්ධු නෝනා. ඔයා මට වංචාව කළා. ඔයා ගියා යන්න. ඔයාට අනේට අසාධාරණේ නේද සිද්ධ වුනේ. ඔයාට අවශ්‍යක හිඟමන් යදින්න වුණා නේද? මට ඔයාව කසාද බනින්න බෑ. මොකද දැනටමත් ඔයා කසාද බැඳලා ඩිවෝස් වෙච්ච කාන්තාවක් නේ. මං එහෙම කාන්තාවන්ට කැමති නෑ. අනික ඔයා ඩිවෝස් වෙන්න කසාද බැන්දේ ඔයා බලහත්කාරයෙන් ගිහිල්ලානේ. මං කිව්වනේ ඔය සල්ලිකාර මිනිස්සු ගාව යන්න ගතගුණ හොඳ නැහැ කියලා. ඒ මිනිස්සු කසාද බැඳලා ඔලක දෙකකින් වෙන ගෑණියෙක් හම්බුනහම ආයේ ගෑණි දාලා යනවා. හරිද? මං ඔයාට කිව්වනේ. දැන් ඉතින් මට ඔයාව කසාද බින්න වෙන්නේ නැහැ. අනේ සුදු මහත්තයා එහෙම කරන්න එපා. මට මගේ ළමයා බලාගෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අනේ මාව කසාද බැඳගන්න. අනේ වඳින්න. මට කසාද බඳින්න බෑ සුදු නෝනා. මම වෙන කෙල්ලෙක් කසාද බඳිනවා. මට අපේ අම්මයි තාත්තයි මට කෙල්ලෙක් හොයනවා. හැබැයි මට එක දෙයක් කරන්න පුළුවන්. මට මේ මගේ සේල් එක ඔයාට රැකියාවක් දෙන්න පුළුවන්. මං ඔයාට මගේ සේල් එක රැකියාවක් දෙන්න. ඒ රැකියාව කළා හම්බෙන පඩියෙන් ඔයයි ඔයාගේ දරුවා ජීවත් කරගෙන ජීවිතේ ඉස්සරහට අනතේ දිනවන්න මොකක් හරි කියාමාගයක් ගන්න. මම ලක්ෂයකමාරක විතර පඩියක් දෙන්න රැකියාව දෙන්න. හෙටම එන්නකෝ. අනෝ සුදු මහත්තයා. ඔයා නම් හරි හොඳයි අනේ. ඔයා වගේ මිනිස්සු වැඩියෙන් මේ කෙල්ලොන්ට හම්බෙන්න ඕනේ. එතකොට මේ ජීවිතේ සුන්දර වෙනවා.